Hello යාළුවනේ වෙල්කම් ටු මයි channel සජීවී ලෝරා. එන්න යාළුවනේ අද යමු මාත් එක්ක ලංකාවේ තියෙන ලස්සන වෝටර්ෆෝල් එකක් බලන්න. මේ වෝටර්ෆෝල් එක තියෙන ළමයි නුවර වත්තේගම ටවුන් එක තියෙනවානේ. ඒ ටවුන් එකේ ඉඳන් ඇල්කඩුවේ පාරේ ගියාම තමයි මේ වෝටර්ෆෝල් එක තියෙන්නේ. ළමයි මේ වෝටර්ෆෝල් එකට කියන්නේ හුන්නස් ෆෝල් කියලා. ඉතින් වත්තේගම ටවුමේ ඉඳන් ඇල්කඩුවේ පාරේ ආවහම තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඕනි නම් මැප් එක දානවත් එන්න පුළුවන්. ඔන්න අපි ආවම ළමයි මුලින්ම පේන්නේ ඔන්න ඔය එන්ට්‍රන්ස් එක. ඉතින් ඔතනින් ඇතුළට ගිහිල්ලා ටිකට් අරගෙන තමයි අපි වෝටර්ෆෝල් එක බලන්න යන්න ඕනේ. ළමයි මේකේ ටිකට් එකක් එක්කෙනෙකුට 150ක් තමයි වෙන්නේ. ඔන්න දැන් අපි ටිකට් උත් අරගෙන එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වෙලා යන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම ළමයි මේ පරිසරය ගැන නම් කියන්න වචන නෑ. මාරම නිදහස්. ඒ වගේම හරිම කූල් පරිසරයක් තියෙන්නේ. ඇත්තටම ගියාම හිතට මාරම සැනසීමක් දැනෙනවා. ඒ වගේම අර කූල් එක හුළඟ ඒ දේවල් එක්ක මාරම වයිබ් එකක් තමයි තියෙන්නේ ළමයි. අපි ළමයි එන්ට්‍රන්ස් එකෙන් ඇතුළ වෙලා සැලකිය යුතු ප්‍රමාණයක් එන්න ඕනි මේ වෝටර්ෆෝල් එක බලන්න. තව දෙයක් කියන්න ඕන ළමයි ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ වත්තේගම ඉඳන් ඇල්කඩුවේ පාරේ එනකොට ඒ පාර පටුයි. ඒ වගේම තමයි සමහරක් තැන්වල කැඩිලා අර ඒ වගේ තියෙන එකකින්ද ඔයගොල්ලෝ ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔන්න ළමයි අපි දැන් ආවා. මෙතන තමයි ළමයි උඩ කොටස පල්ලෙහා තව කොටසක් තියෙනවා. මෙතෙන් ඇවිල්ලා ෆොටෝ ගන්න. එතකොට අර ඒ වගේ දේවල් වලට මෙතන ඇත්තටම හොඳයි. ළමයි ඔය තියෙන අපි උඩ ඉඳන් බැලුවාම පහළ පේන view එක මාරම ලස්සනයි. ළමයි ඔයගොල්ලෝ පරිස්සමට එතන ඉන්න ඕනේ. මොකද පොඩ්ඩක් ඩේන්ජරස්. ඔයගොල්ලෝ ෆොටෝ ගහද්දී එහෙම ගොඩක් සැලකිලිමත් වෙන්න. මෙතන වැටක් එහෙමත් දාලා තියෙන්නේ. ඒ වුණාට ඔයගොල්ලෝගේ පරිස්සම ගැන අනිවාර්යෙන් බලා ගන්න ඕනේ. ඔයගොල්ලෝ ළමයි මුලින්ම ඇවිල්ලා උඩ වෝටර්ෆෝල් එක අර උඩම තැන තියෙනවනේ අන්න එතෙන් ඇවිල්ලා බඩලා ෆොටෝස් එහෙම ගහලා ඊට පස්සේ පල්ලෙහාට යන්න පුළුවන්. ළමයි මේ view එක නම් මාරම ලස්සනයි. ඇත්තටම ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම යන්න ගිහින් බලන්න. හරි ළමයි දැන් ඔන්න අපි පල්ලෙහාට ඇවිල්ලා තින්නේ. පහළ ඉඳන් බැලුවාම අපිට වෝටර්ෆෝල් උඩ තියෙන වෝටර්ෆෝල් එකේ අන්න ඒ view එක තමයි දැන් ඔයගොල්ලන්ට පේන්නේ. ඇත්තටම මාරම ලස්සනයි ළමයි. ළමයි දැන් ඔය පේන්නේ ඔතන පහළ view එක. ඇත්තටම මාරම ලස්සනයි. ඒ වගේම සිත ඇද ගන්නා සුළු විදියට අර ගියාම එන්න හිතෙන්නේ නැති අන්න ඒ ටයිප් එකේ තියෙනවා. ඔතන ළමයි හට් එකකුත් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට නිදහස උපරිමයෙන් විඳින්න පුළුවන් පරිසරයක් තමයි තියෙන්නේ. ඔන්න ළමයි දැන් කියන්න යන්නේ ගොඩක් අය බලාපොරොත්තු සහ ගොඩක් ආසාවෙන් ඉන්න දෙයක් ගැන. ඒ තමයි ළමයි ඔය වගේ තැනකට ගියාම අනිවාර්යෙන් නානවනේ. ඉතින් ඒ අය වෙනුවෙන් මේගොල්ලෝ වෙනම ෆූල් එකක් හදලා තියෙනවා පහළ. ඉතින් ඕගොල්ලන්ට එතන සේෆ් විදියට අන්න එතනින් ඕගොල්ලන්ට වතුරට බෑලා ඉන්න පුළුවන්. ළමයි ඕගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි වෙනම නාන්න තැනක් හදලා තියෙනවා ෆූල් එකක්. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ අනාරක්ෂිත තැන්වල වතුරට බහින්න යන්න එපා. එහෙම වුණොත් ඕගොල්ලෝගේ සේෆ්ටි එකට තමයි හනි වෙන්නේ. ඕගොල්ලෝ ළමයි එක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. මොකද මේ වගේ තැනකට ගියාම අපිට ඒ වගේ ගැන ගාණක් නැහැනේ. අන්න ඒක නිසා මොකද අපි පළවෙනි වතාවට යන්න වෙන්න පුළුවන්. එතකොට අපිට අනිවාර්යෙන් සේෆ් එක ගැන සැලකිලිමත් වෙන්නම ඕනේ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔන්න ළමයි ඔයගොල්ලොත් අනිවාර්යෙන් ගිහින් බලන්න. ඒ සුන්දරත්වය විඳින්න. ඒ වගේම සේෆ් එක ගැන සැලකිලිමත් වෙන්න. ඔන්න ළමයි අද vlog එක මෙතනින් ඉවරයි.
ආයෙමත් මේ වගේ vlog එකකින් හමු වෙමු. එතකන් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම වීඩියෝ එක ගැන කමෙන්ට් එකකුත් පහලින් දාන්න, ලයික් එකකුත් දාන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරලා ටච් එකේ ඉන්න. See you next time. Bye bye.